guys, welcome back to my channel. ඔන්න තවත් දවසක ලස්සන vlog එකක් අරගෙන ආවා. අද මට දවසම ෆ්‍රී දවසක්. ඒ කියන්නේ පන්ති මොනවත්ම අද නැහැ. ඉතින් මම උදේම නැගිට්ටේ පාඩම් වැඩ පටන් ගන්න. අද මම උදේම අරගත්තේ ෆිසික්ස්. මං හිතුවා උදේම ගණන් හදලා දවස පටන් ගන්නවා කියලා. අපිට අගෝස්තු නිවාඩුව ඉවර වෙලා ඉස්කෝලේ පටන් ගත්ත ගමන්ම වගේ ආපහු සැරයක් ටර්ම් ටෙස්ට් තියෙනවා. ඉතින් ඒක නිසා මම මේ මාසේ කොහොම හරි මගේ මිස් වෙච්ච වැඩ ටික හදාගෙන මගේ ලකුණු තව ටිකක් වැඩි කරගන්න මහන්සි වෙනවා. අපිටත් තව අවුරුද්දක් වගේ තමයි තියෙන්නේ A-level exam එකට. අවුරුද්දකුත් නෑ හරියටම බැලුවොත්. ඉතින් ඒක නිසා දැන් මට වෙනදට වඩා ගොඩක් මහන්සි වෙන්න වෙයි. හැබැයි ඉතින් කොයිම වෙලාවකවත් උත්සාහ කරන එක නම් අතාරින්නේ නෑ. මට පුළුවන් විදිහට උපරිමයෙන් වැඩ කරනවා. එතකොට මට ලකුණු අඩු වුණත් දුකක් නෑ. මොකද මම දන්නවා මට පුළුවන් උපරිමයෙන් වැඩ කරලා ආව රිසල්ට් එකක් තමයි මේක කියලා.
ඔන්න මගේ වැඩ ටික දැනට ඉවර කරනවා. එහෙනම් මම දැන් මූණ හොදගෙන තේ එකක් බොන්න තමයි හදන්නේ. දැන් වෙලාව 5:50ට විතර ඇති. අද මම ලයිබ්‍රරි එකට යන්න හිතුවා පාඩම් කරන්න. මගේ යාළුවෝ දෙන්නත් එනවා කිව්වා. එහෙනම් මම ඉක්මනට ලැහැත්ති වෙලා එන්න. ඔන්න මම ලෑස්ති වෙලා නම් ඉවරයි. එහෙනම් අපි ලයිබ්‍රරි එකේදී ආපහු ඉක්මනටම හම්බ වෙමු. ඔන්න මම දැන් මේ මගේ යාළුවා එනකන් තමයි බලාගෙන ඉන්නේ. ඔයාලට ඉන්නවද මේ වගේ කියන වෙලාවට නැතුව හැමදාම පරක්කු වෙලා එන යාළුවෙක්? 1 hour later. ඔන්න අපි දැන් ලයිබ්‍රරි එකට ආවා. ඒක නම් වැඩි වීඩියෝස් මම අරගත්තේ නෑ. අනික මම හිතපු තරම් නිදහසක් නෑ මෙතන. අහල පහල ගොඩාක් සද්ද වැඩි. මට හිතුණා ගෙදර හිටියනම් ඊට වඩා හොඳයි කියලා. ඔන්න අපි වැඩ ටිකත් ඉවර කරලා යාළුවගේ අම්මත් එක්ක අපි ආවා කෑගල්ලේ තියෙන මිලානෝ එකට ෆිල්ම් එකක් බලන්න. ඉතින් මෙහෙම ප්ලෑන් එකක් නැතුව ගියොත් තමයි අපිට මේ වගේ තැන් වලට යන්න හම්බෙන්නේ. නැත්තම් ප්ලෑන් කරලා යන දවසට අපිට කොහොම හරි යන්න වෙන්නේ නැහැ. අපි අද්දිම වගේ තමයි ෆිල්ම් එක පටන් ගත්තේ. ඉතින් අපි ඉක්මනට ගිහින් වාඩි වුණා. මේ ෆිල්ම් එක ළඟදී තමයි ආවේ. ඉතින් අපි හිතුවේවත් නෑ මේක බලන්න පුළුවන් වෙයි කියලා. මම ආසම කරන කට්ටියක් මේ ෆිල්ම් එකේ රඟපාන්නේ. චනුද්‍රී සාරංග ඒ වගේම සංගීතා මේ හැමෝම එකතු වෙලා කරපු ලස්සන ෆිල්ම් එකක්. මම වැඩි විස්තර කියන්නේ නැතුව ඉන්නම්. ඉතින් ඔයාලත් ගිහින් අදම මේ ෆිල්ම් එක බලන්න. සමහර බැඳීම් තියෙනවා නමක් හොයාගන්න බැරි. ඒ බැඳීම් අපිව කොතනින් කොතනට ගෙනියයිද කියලා අපිටවත් තේරෙන්නේ මට නම් මේ ෆිල්ම් එකේ සමහර කොටස් වලට ගොඩාක් දුක හිතුණා. අපි හිතුවේවත් නැති අවසානයක් තමයි තිබුණේ අන්තිමේට. හඳුරන්න ඕනේ නෑ ෆෙස්ටිවල් යන්න. මම මිනිමරුවෙක් නම් එහෙම. මම වගේ මිනිහ වෙන්නම්. මම ඔයව රේප් කරොත් එහෙම. නිදහස හොයාගෙන යන පොන්චි ගෑල් ළමයිගේ කතාවක් තියෙන්නේ. ඉතින් මාරම ලස්සනයි. මං හිතනවා ඔයාලා දැනටමත් දන්නවා ඇති කියලා මේ ෆිල්ම් එක මොකක්ද කියලා. එහෙනම් අපි වැඩි කතා නොකර මම වීඩියෝ කරපු පොඩි කොටස් ටික අපි බලමු. ඔයා මගේ හොඳම යාළුවා. ඒ නිසා ඔයාට බැරි වේද හෙට මගේ වෙඩින් එකේ සින්දු කියන්න? ඔන්න අපිට පොඩි ඉන්ටර්වල් එකක් හම්බුණා. ඉතින් අපි ඒ අතරේ ෆොටෝස් ටිකකුත් අරගත්තා.
ඔන්න ඉතින් ෆිල්ම් එක ඉවර වුණා. මේක නම් ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕනේ ෆිල්ම් එකක්. මාරම ලස්සනයි. මට මේ වීඩියෝ බලද්දි තායි යන්න හිතෙනවා. ඇත්තටම හිතුවේවත් නැති අවසානයක් තියෙන මාරම ලස්සන ෆිල්ම් එකක්. ඔයාලා අනිවාර්යෙන් මේක බලන්න. ඉතින් ඔන්න මේක තමයි අපි බලපු ෆිල්ම් එක. මං හිතනවා ඔයාලා දැනටමත් මේ ෆිල්ම් එක ගැන දන්නවා ඇති කියලා. ඉතින් හැම ෆිල්ම් හෝල් එකම වගේ තියෙනවා මං හිතන්නේ. ඉතින් ඔයාලටත් මේක බලන්න පුළුවන්. ෆිල්ම් එක බලපු ගමන්ම මං කෙලින්ම ගෙදර ඇවිල්ලා වොෂ් එකකුත් දාගත්තා. ඉතින් අදට මම වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ආදරෙන් පරිස්සමෙන් ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. බයි බයි.